හෙලෝ ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේ පාර අවුරුදු මේසෙට මගේ අතින් හැදුන කෑම මොනවද කියලා. මුලින්ම මම හැදුවේ කිරි ටොෆි. ඇත්තටම මම මේක ඉන්ස්පයර් වුණේ මම දැක්ක වීඩියෝ එකක් මයික්‍රෝවේව් කිරි ටොෆි කියලා. මේක විනාඩි 10න් හදා ගන්න පුළුවන්. මාරම ලේසි විදිහක්. ඉතින් ගොඩක් හොඳට ඒක ආවා. මම හිතුවටත් වඩා හොඳට මම බය හිටියේ සාමාන්‍යයෙන් කිරි ටොෆි ටිකක් පදම ගන්න අමාරුයිනේ හයි වෙනවනේ. නමුත් එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හොඳට කෑලි කපා ගන්න මට පුළුවන් වුණා. ඉතින් ඇත්තටම සාර්ථකයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි කිරි ටොෆි ටික රෙඩි උනේ. හොඳට කජු දාලා රසට හැපෙන කිරි ටොෆි. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ ටික අරන් තිබ්බා. මේ ටික පැත්තකින් තියලා ඊළඟට රෙඩි උනේ පොල් ටොෆි හදන්න. ඉතින් ඒකත් මම වීඩියෝ එකක් ෆලෝ කරලා හැදුවේ. ඉතින් ඒකත් හොඳට ආවා. හැබැයි තව චුට්ටක් ඒක හයි වුණා නම් හොඳයි කියලා හිතුණා. නමුත් ගොඩක් රසට තිබුණා. ඒ ටිකත් පැත්තකින් අරන් තියලා දැන් හදන්නේ මම කේක් එකක්. මුලින්ම මම හදනවා බටර් කේක් බැටර් එක. ඉතින් ඒකෙන් මම රිබන් කේක් හදා ගන්නත් කලර්ස් දෙකක් එකතු කරලා ඊට පස්සේ ඒකට මම බටර් ක්‍රීම් ෆ්‍රොස්ටිං එක තමයි දාගත්තේ. මේ විදිහට තමයි මගේ කේක් ටික හැදුනේ. ඉතින් මේ අවුරුද්දට නිසා මම ගොඩාක් ලොකු ඩිසයින්ස් දාන්න ගියේ නෑ. හරිම සිම්පල් ඩිසයින් එකක්. මෙන්න මේ විදිහට අයිසිං කරගත්තා. ඊළඟට ඒකත් පැත්තකින් තියලා මම හදන්නේ චොක්ලට් කේක් එකක්. ඉතින් මේක සාමාන්‍ය විදිහට චොක්ලට් කේක් එක හදලා මම මේකට විශේෂත්වය කරේ මේකට ෆ්‍රොස්ටිං එක විදිහට යූස් කරේ ක්‍රීම් චීස් චොක්ලට් ෆ්‍රොස්ටිං එකක්. ඒකත් මම වීඩියෝ එකකින් දැකලා ඉන්ස්පයර් වෙලා හැදුවේ. ඒකත් ගොඩක් රසට තිබුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඒකත් මම අයිසිං කරගත්තා. ඊට පස්සේ කජු ටිකක් චෙරීස් දාලා මෙන්න මේ විදිහට ඒක මම ඩෙකරේට් කරගත්තා. මේ තියෙන්නේ කොකිස්. ඉතින් කොකිස් ෆස්ට් ටයිම් තමයි මේ හදන්නේ. තෙලින් බැදින කෑමක් සාමාන්‍යයෙන් අවුරුදු මේසෙට ගෙදර හැදුවොත් හොඳයි කියලා හිතුණා. ඉතින් ලංකාවෙන් ගෙනාපු කොකිස් අච්චුවක් තිබුණා. ඒක non stick එකක්. ඉතින් හරිම ලේසියෙන් එකකින් කොකිස් හදාගන්න පුළුවන් වුණා. ගෙදර වත්තෙන් මල් ටිකකුත් කඩාගෙන ඊළඟට මම කරන්න හදන්නේ ආසම දේ. ඒ තමයි කැවිලි මේසේ arrange කරන එක. ඉතින් මෙන්න මේ විදිහට fresh flowers ටිකකුත් තියලා මම හදපු කෑම ඊට පස්සේ අනිත් රෙඩි කරගත්ත කෑම තියලා මගේ කෑම මේසේ මෙන්න මේ විදිහට මම අවසානයේ හදාගත්තා. ලෝකෙ කොහේ හිටියත් අවුරුදු කියන හැඟීම අපේ හිතවල තියෙනවා. ඉතින් ලැබුවා මේ සිංහල අවුරුද්ද ඔයගොල්ලෝ හැම දිනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පද බඳනා සිත සනසන තුනදවා හිරු මගුලට හිනහෙන්නයි දුවරුණා පද බඳනා සිත සනසන තුනදවා හිරු මගුලට හිනහෙන්නයි